අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඔන්න මම අදත් ඔයාලා හමුවට ආවා. මේ වීඩියෝ මාලාව තුලින් මම කතා කරන්න ඔයාලත් එක්ක 1910 ක්‍රෝ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ස්වරූපය සහ ලක්ෂණ පිළිබඳව 1833 කෝල්බ්‍රූක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ පැවති දුර්වලතා හේතුවෙන් තමයි අපිට 1910 ක්‍රෝ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හිමි වෙන්නේ. 1833 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළ ආණ්ඩුකාරවරයා ඉතාමත් බලවත් වුණා. ලාංකිකයන්ට අවම බලතල ප්‍රමාණයක් හිමි වුණා. ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණේ නැහැ. ඉතින් මේ ආදී විශාල අඩුපාඩු දුර්වලතා රසක් තිබ්බා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපේ ලාංකීය නායකයන්ගේ ඉල්ලීම පරිදි 1910 ක්‍රෝ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අපේ ලංකාවට හිමි වෙනවා. විශේෂයෙන්ම හලාවත සංගමේ උඩරට වැවිලිකරුවන්ගේ සංගමේ වගේ සංගම් ගේ ඉල්ලීම් සහ අපේ ලාංකීය නායකයන්ගේ ඒ ඉල්ලීම් උද්ඝෝෂණ ව්‍යාපාරයේ විවේචන හමුවේ බ්‍රිතාන්‍ය රාජ්‍ය විසින් අපිට 1910 ක්‍රෝ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලබා දෙනවා. එතකොට මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳ අපි අවධානය යොමු කරනකොට මේකේ ප්‍රධානම වැදගත්කම් ලක්ෂණය තමයි සීමිත ඡන්ද බලය අපේ ලංකාවට හමු වෙනවා. මේ හරහා ප්‍රථම වතාවට ලාංකිකයන්ට ඡන්ද බලය හිමි වෙනවා. ඒක සුවිශේෂී කාරණයක් වෙනවා. මේ සීමිත ඡන්ද බලය කියලා කියන්නේ උගත් ධනවත් දේපල හිමි පිරිමි පාර්ශවයට විතරයි මේ ඡන්ද බලය හිමි උනේ. ඒ කියන්නේ සාමාන්‍ය ජනගහනයේ 4% ප්‍රමාණයකට හිමි වුණා. මේක දින ප්‍රධාන දුර්වලතාවය තමයි අපි වගේ කාන්තාවන්ට ඡන්ද බලය දුන්නේ නැහැ. ඒ අය අපව මඟ හැරලා තියෙනවා. ඒක තමයි ප්‍රධානම දුර්වලතාවය උනේ. නමුත් කෙසේ හෝ වේවා අපිට ප්‍රථම වතාවට ඡන්ද බලය හිමි වෙනවා 1910 ක්‍රෝ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා. ඒ සුවිශේෂයි. ඊට පසුව දැන් මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ අනෙක් වැදගත් ලක්ෂණය තමයි ව්‍යවස්ථාදායක ස්වභාව. 1933 ආණ්ඩුක්‍රමයට වඩා 1910 ක්‍රෝ මැකලම් ආණ්ඩුක්‍රමයේ ව්‍යවස්ථාදායකේ පුළුල් වෙනවා. ව්‍යවස්ථාදායකයේ 21ක් දක්වා වැඩි වෙනවා. නිලලත් 11කුත් නිල නොලත් 10ක් ලෙස තමයි පත්වන්නේ. ඒතර මේ නිල නොලත් 10 තුල නාමකරණයෙන් 6 දෙනෙක් සහ සීමිත ඡන්ද බලෙන් 4 දෙනෙක් පත් කරනවා. මේ නාමකරණයෙන් පත් කරන 6 දෙනා තුල පහතරට සිංහල දෙන්නයි, ද්‍රවිඩයන් දෙන්නයි සහ මුස්ලිම් එක්කෙනෙක් සහ උඩරට සිංහල එක්කෙනෙක් ලෙස තමයි පත් කරන්නේ. සීමිත ඡන්ද බලයෙන් පත් කරපු 4 දෙනා තුල යුරෝපියන් 3 දෙදෙනෙකුත් බර්ගර් එක්කෙනෙකුත් සහ උගත් ලාංකික එක්කෙනෙක් පත් කරනවා. එතකොට ප්‍රථම වතාවට උගත් ලාංකිකයෙකුට ව්‍යවස්ථාදායකයේ සමාජිකත්වය ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ උගත් ලාංකිකයා වුණේ පොන්නම්බලම් අරුණාචලම් මහත්මයා. ඔන්න ඔය ආකාරයට අපිට 1910 ක්‍රෝ මැකලම් ආණ්ඩුක්‍රමේ ප්‍රධාන ලක්ෂණය වෙන ව්‍යවස්ථාදායක ස්වභාවයේ සංයුතිය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ ප්‍රධානියා වුණේ ආණ්ඩුකාරවරයා පෙර පරිදිම ඔහු තමා පනත් කෙටුම්පත් පනතක් බවට නීතියක් බවට පත් කරේ ආණ්ඩුකාරවරයා. ඒ වගේම තමයි මේ නිලලත් 11 දෙනා සහ නාමකරණයෙන් පත් කරපු 7 දෙනා අතර බහුතරයක් පත් කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. ඉතින් මේ ආණ්ඩුක්‍රමය තුළද ආණ්ඩුකාරවරයාගේ භූමිකාව ඉතා ප්‍රබලත්වයට පත් වෙලා තිබුණා. ඒ වගේම තමයි 1933 ක්‍රියාත්මක වෙච්ච වාර්ගික නියෝජනය මේ තුළ එලෙසටම ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේකේ තියෙන සුවිශේෂී තවත් ලක්ෂණයක් තමයි මුදල් කටයුතු පාලනය සඳහා මුදල් කාරක සභාවක් හඳුන්වා දෙනවා. ඒ ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. ඉතින් මේ ආකාරයට 1910 ක්‍රෝ මැකලම් ආණ්ඩුක්‍රමයේ ආරම්භයත් ඒකේ ස්වරූපයත් සහ ඒ වැදගත් ලක්ෂණ කවරේද යන්න ඉතා සරලව පැහැදිලිව සංක්ෂිප්තව හඳුනා ගැනීමට හැකියාව පවතිනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් තවත් මාතෘකාවක් කතා කරන බලාපොරොත්තු වෙන මම දැන් හැඩ වෙනවා. ස්තුතියි.